හායි යාළුවනේ, අද අපි කතා කරන්න යන්නේ අපිට BTS ලව දුන්න කම්පැනි එක ගැන. ඒ තමයි Big Hit කම්පැනි එක. Big Hit Entertainment එකේ මව් සංස්ථාව නම් HYBE සංස්ථාව. ඒක ආරම්භ කරේ 2005 පෙබරවාරි 4 වෙනිදා. ඒක Big Hit උනේ නම් 2021 ජූලි 1 වෙනිදා. මෙන්න මේ කම්පැනි එකේ නිර්මාතෘ නම් බංසී හියුක්. ඒක ප්‍රභේද කියලා කියනවා නම් පොප් නර්තන පරියේෂණ සහ විකාශන වගේම හිප් හොප්. මේක දකුණු කොරියාවේ යොන්සොන් සෝල් වල තමයි තියෙන්නේ. මේක ඉතිහාසය ගැන පොඩ්ඩක් අපි කතා කරලා බැලුවොත් 2017 ත්‍රිත්වයට අත්සන් කරා වගේම 2017 දී 2AM පිරිමි කණ්ඩායමක් සඳහා JYP එන්ටර්ටේන්මන්ට් සමග ඒකාබද්ධ ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ අවුරුද්දෙම තමයි අපේ බෑන්ක් සී හියුක් අපේ බටස කණ්ඩායම නායකයා වෙන RM. එහෙමත් නැත්නම් කිම් නම්ජුන්ව එකතු කරගත්තා වගේම අපේ අනික් සමාජිකයන්වත් මෙයාලා හොයන්න පටන් ගත්තේ ඒ කාලයෙන් පස්සේ තමයි. 2012 දී සමාගම ලිම් පියොන් හී එකතු වෙලා The Glam කියන සංගීත කණ්ඩායමක් පිහිට වූ අතර මේක 2014 පස්සේ නම් චූටි අවුලකින් නවතුණා. ඒ කොහොම නමුත් 2013 ජූනි 13 වන දින තමයි Big Hit යටතේ BTS වල පළමු වන දර්ශනය ආරම්භ කරේ. ඒකෙන් පස්සේ 2012 2014 ඒ වගේ කාලවල වල මේගොල්ලෝ එක එක සමාගම් එක්ක එක එකම කණ්ඩායම් පවත්වාගෙන ඒගොල්ලන්ගේ එක එක ප්‍රදර්ශන කරන් ගියා. 2018 පෙබරවාරි මාසේ සමාජික චැන් මින්ගේ කොන්ත්‍රාතුව අවසන් වුණාන් පස්සේ ඒක හෝම් කියන එක ඉස්සුරුවා හරලා තියෙනවා. කොහොම නමුත් මේගොල්ලන්ගේ වර්තමානයේ 2021 ගැන බැලුවොත් 2021 මාර්තු 19 වන දින Big Hit Entertainment එක නිවේදනය කළේ එහි පුළුල් ව්‍යාපාර ඒකක සහ ව්‍යාපාර අවධාරණය කිරීම සඳහා එය HYBE කෝපරේෂන් ලෙස නම් කර ඇති බවයි. මෙම වෙනසත් සමග Big Hit වර්තමාන ලේබලය Big Hit Music ලෙස නම් කරලා තියෙනවා. 2021 අප්‍රේල් 1 වන දින HYBE මණ්ඩල යෝජනාවක් කරහා නිවේදනය කළේ ලේබල් ව්‍යාපාරයේ Big Hit Music HYBE වෙතින් වෙන්කර HYBE සතු කොටස් වලින් 100% සහිත නව සමාගමක් පිහිටුවන බවයි. කොහොම නමුත් 2021 ජූලි 1 වෙනි දින Big Hit Music HYBE අනුබද්ධිත ආයතනයක් බවට පත් වෙනවා. මේක තමයි Big Hit එක ගැන තියෙන සහ මුලින්ම කියන්නත් බෑ. සාමාන්‍යයෙන් අපිට දැනගන්න පුළුවන් ඒකේ ඉතිහාසයක්. මේකේ ගොඩක් කම්පැනිස් එක මේගොල්ලෝ එකතු වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් K-pop groups මේගොල්ලෝ හදලා තියෙනවා. 2AM 8 ඒ වගේ ගොඩක් K-pop සංගීත කණ්ඩායම් මේගොල්ලන් හරහා බිහි වෙලා තියෙනවා. කොහොම නමුත් මම ආපහු ඕගලන්ට එක හම්බෙලා කතා කරන්නේ අපේ බටස කණ්ඩායමේ 7 දෙනා ගැන. ඒකේ මුලින්ම කවුරු ගැනද කතා කරන්න ඕනේ කියන එක මට පුංචි අදහසක් දීගෙන යන්න පුළුවන් ලොකු දෙයක්. මම නම් හිතන් ඉන්නේ මුලින්ම අපේ නායකයා වෙන RM. එහෙමත් නැත්නම් රැප් මොන්ස්ටර්. එහෙමත් නැත්නම් කිම් නම්ජුන් ගැන කතා කිරීමෙන් මුලින්ම පටන් ගමු කියලා. ඕගලන්ගේ අදහසත් පොඩ්ඩක් කියාගෙන ගියා නම් මම ඒක